රජයේ මුද්‍රණ සේවකයෙකු වූ ගිල්බර්ට් ෆොන්සේකා සහ සීලවතී ෆොන්සේකාට දාව 11 දෙනෙක්ගේ යුත් පවුලක තුන්වන දරුවා ලෙස වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා උපත ලැබුවේ වර්ෂ 1947 අප්‍රේල් මාස 30 වන දිනයි. ඒ කැලණිය පෑලියගොඩ ගමේදීය. මාලිනිය උපන් වසර ශ්‍රී ලාංකීය සිනමාව උපන් වසර වීමත් දෛවෝපගත සිදුවීමකි. මාලිනියගේ දෙමව්පියන් සිය අලුත උපන් දියණියගේ ජන්මපත්‍රය නක්ෂත්‍රකරුවෙකු ළඟට ගෙන ගිය අවස්ථාවේදී ඔහු විසින් පවසා තිබුණේ මේ හඳහනේ හිමිකාරිය දිනක රටේ රජනක් වන බවයි. මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ. ඇය ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ නිලි රජනියක ලෙස විරුදාවලිය ලබමින් එම කියමන සත්‍ය බව පසක් කළාය. උපතින් පසු ඔවුන් නුකේගොඩ ජම්පුකස් මුල්ල ප්‍රදේශයට පදිංචියට ගිය අතර 1952 දී මාලිනිය ඇගේ අධ්‍යාපන කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කළාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් ඔවුන් කැලණියේ වෙදමුල්ලට පැමිණීම නිසා ඇය පාසල වෙනස් කරමින් කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වූවාය. ඇය සිය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ එම විද්‍යාලයේදීය. මාලිනී ෆොන්සේකා ඇගේ රංගන දිවිය පටන් ගන්නේ වේදිකාවෙනි. ඒ 1963 දී නොරත රත වේදිකා නාට්‍යයේ රැඟූ ඇය 1968 දී රඟපෑ අකල් බැස්ස වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍ය නිළිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය වේදිකා නාට්‍ය 14කට සිය ප්‍රධාන රංගනය එක්කලාය. ඇය සිනමා දිවියට පිවිසෙන්නේ 1968 දී චිත්‍රපට අධ්‍යක්ෂක තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි. ඉන්පසු එම වසරේදීම අබුද්දස්ස කාලේ දහසක් සිතුවිලි ආදරවන්තයෝ යන චිත්‍රපටවලද ඇය රැඟුවාය. ඇය රඟපෑ සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 140ත් 150ත් අතර වේ. ඒ අතර විදේශීය චිත්‍රපටද වීම විශේෂත්වයකි. ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය, අමරනාත් ජයතිලකගේ සිරිපාල හා රන්මැණිකා, ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් සහ බඹරු ඇවිත් යන ඒවා හඳුනාගත හැකිය. ජීවනයේ මීවනයේ පිම්රස බල ළඟදී නිබඳේ ජීවනයේ මීවනයේ පිම්රස බල ළඟදී නිබඳේ අසීරි පුරන් දීපිකා මමයි රූපිකා රංගදින ආදර මණ්ඩපයේ. ඇගේ දිවියේ විශේෂ සනිටුහනක් තබමින් ඇය 1984 දී සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කළාය. ඇය විසින්ම 1987 දී අහිංසා සහ 1991 දී ස්ත්‍රී යන චිත්‍රපටද අධ්‍යක්ෂණය කෙරිනි. 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී සිවාජී ගණේෂන් සමග පයිලට් ප්‍රේම්නාථී රංගනයේ දායක විය. පසු කාලීනව ඇය රූපවාහිනියටද ප්‍රවිෂ්ඨ වූවාය. ඇය රඟපෑ මැනලද පුතේ කිරිතුන්නේ, පිටගම්කාරයෝ, කෙම්මුර, අඹදරුවෝ යන ටෙලිනාට්‍ය සඳහා ප්‍රශංසාද හිමි විය. පිටගම්කාරයෝ සහ කෙම්මුර යන ටෙලිනාට්‍යවල ප්‍රභාමත් රංගනය වෙනුවෙන් ඇයට සුමති හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානයද හිමි විය. මාලනී සැනසිලි සුවඳ, නිරූපාමල වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළ පළමු කාන්තාව බවටද පත්විය. මෑතකාලීනව තිරගත වූ
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාශ කුසුම් සිනමාපටය ඇයගේ රංගන ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂයක් විය. සිංහල සිනමාවේ ජනප්‍රිය චරිත රැසකට පෙම්වතිය වූයේ ඇයයි. එමෙන්ම මෙරට සිනමාවේ දැවැත්තම යුග 3ක කියවුණු එකම නිලිනාමය වීම විශේෂත්වයකි. ඒ ගාමිණී මාලිනී, විජය මාලිනී, රවීන්ද්‍ර මාලිනී ලෙසිනි. චිත්‍රපට 135කම ප්‍රධාන චරිතය නිරූපණය කළ ශ්‍රී ලාංකීය එකම රංගන ශිල්පිනිය වන්නේද මාලිනී ෆොන්සේකායි. දශක 6ක් පුරා සිනමාවේ ඈ කළ ප්‍රතිභාපූර්ණ රංගනයන් වෙනුවෙන් දෙස් විදෙස් සම්මාන ගණනාවකින්ම ඇය පිදුම් ලැබුවා. එමෙන්ම විදෙස් සම්මානයකින් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනිය ලෙසද ඇය ගෞරවාදරයට පත්විය. ඒ 1975 වසරේදී පැවති 9 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදීය. තවද 1977 දී දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ඇය සම්මානයට පාත්‍ර විය. 2010 වසරේදී CNN නාලිකාව සකස් කළ ආසියාවේ විශිෂ්ට රංගන ශිල්පීන් 25 දෙනාගේ නාම ලයිස්තුවටද මාලිනී ෆොන්සේකාගේ නාමය ඇතුළත් වීම ඇය ලැබූ මහඟු ප්‍රශංසාවකි. ජනාධිපති සරසවි සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය 14 වතාවක් හොඳම නිළිය සම්මානය හා 14 වතාවක් ජනප්‍රියම නිළිය සම්මානයද ලබා ගැනීමට සමත් වූයේ මෙරට රිදී තිරයේ වාර්තාවක්ද තබමිනි. 2014 වර්ෂයේ මාර්තු 5 වනදා සිට 9 වනදා දක්වා ප්‍රංශයේ පැවැත් වූ 16 වන දෝවිල් ආසියානු සම්මාන උළෙලේදීද වසර 50ක් මුළුල්ලේ සිනමාවට දැක් වූ දායකත්වයේ අගයමින් මාලිනියට රන් නෙළුම සම්මානය පිරිනැමිනි. සරසවි හා ජනාධිපති සම්මාන හැරුණු කොට OCIC සම්මානවලින්ද පිදුම් ලැබීමට ඇය සමත් විය. ඇය රංගපෑ කෙම්මුර ටෙලි නාට්‍ය සඳහා 2000 සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානයද ඇයට හිමි විය. 1978 දී බඹරු ඇවිත් සිනමාපටය වෙනුවෙන් සහ 1979 වසන්තයේ දවසක් 1981 ආරාධනා ආදී සිනමාපට සඳහා හොඳම නිළිය සම්මානයද 1985 කලාසූරි සම්මානයද 1996 විශ්ව ප්‍රසාදිනී උපහාර සම්මානයද පිදුම් ලැබූ ඇය ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ මෙහෙවරට විශේෂ දායකත්වයක් දැක්වූවාය. ජීවිතේ එක්වරක් පමණක් පිරිනැමෙන යාව ජීව සම්මානයේද දෙරණ 6 වන සිනමා උළෙලකදී දිනා ගැනීමට ඇය සමත් විය. මෑත කාලීනව ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය වූයේ ටීවී දෙරණ නාලිකාව විසින් නිෂ්පාදනය කළ හිතුවක්කාර යන ටෙලි වෘත්තාන්තයයි. මාලිනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස දේශපාලනයට අතහිත තබන්නේ 2010 වර්ෂයේදීය. වේදිකාවෙන් සිනමාවටත් සිනමාවෙන් පුංචි තිරයටත් පැමිණි මාලිනී ෆොන්සේකා මහත්මිය ප්‍රථම වරට ගීත රූප රචනයක් සඳහාද සිය රංගනයෙන් දායක වූයේ දශක 6ක රංගන ජීවිතයේ සුවිශේෂී සන්දිෂ්ඨානයක් සනිටුහන් කරමිනි. එහි ඇගේ රංගන කුසලතාව තව තවත් ඇය මෙරට නිලි රචනීය බව ප්‍රේක්ෂක හදවත් තුල කාවත්වන්නට හැකි විය. මාලිනිය වෙනුවෙන් සංවිධානය කළ අවසන් උපන්දින සැමරුම ශ්‍රී ලාංකීය කලාතරු රැසකගේ පැමිණීමෙන් මෙම වර්ෂයේ අප්‍රේල් මාසදී පැවැත්විනි. යුග ගණනක මතකය හදවතින් අවදි කරමින් මාලිනියගේ අවසන් රංගනය ඇයගේ අවසාන උපන්දින සැමරුමදා සිනමාවේ ඇගේ පෙම්වතා වූ රවීන්ද්‍ර රන්දිනිය රංගන ශිල්පියා සමග සිදු කිරීම
විශේෂත්වයකි. හෙළ සිනමාවේ ආකාශ කුසුමකින් තැනූ නිදානයක් බඳු නාම්ල වූ උදුම්බරාවනි. ඔබ සදා අප සිත් තුළ නොමැකෙන මිලි රැජිනයි. ඔබට සමකල කෙනෙක් මිහි පිට තවත් නොමැත. ඉතින් අවසරය සමුගන්නට. ඔබට සුබ ගමන්.